ඉතාලියේ මිලානොහි හෝටලයක සේවය කළ 50 හැවිරිදි ශ්‍රී ලාංකීය කාන්තාවක එම හෝටලයේම සේවකයෙකු විසින් ඝාතනය කර තවත් අයෙකුට පිහියෙන් නැන ඇගේ මරණයෙන් පැය කිහිපයකට පසුව සියදිවි නසාගත් පුවතක් වාර්තා වනවා. චමිලා වීරසූරිය නම් වූ මියගිය කාන්තාව ඉතාලි ජාතිකයෙකු සමග විවාහ වී සිටි අතර දරුවෙකුද සිටින බවත් වාර්තා වනවා. ඇය පසුගිය සිකුරාදා සිට අතුරුදන්ව සිට ඇති අතර ඇගේ සිරුර පසුගිය ඉරිදා මිලානොහි උතුරු පාක් ප්‍රදේශයේ ලඳු කැලෑවකදී සොයාගෙන තිබෙනවා. ඩී මරියා නැමැති ඝාතන සැකකරු මීට ඉහත 2016 වසරේදී 23 හැවිරිදි ටියුනීසියානු කාන්තාවක් විවාහ කරගෙන පසුව ඝාතනය කිරීම නිසා සිරදඬුවම් ලබමින් සිටි පුද්ගලයෙක්. එම ඝාතනයෙන් පසු ඔහු ජර්මනියට පලා ගොස් 2018 නැවත ඉතාලියට පැමිණි පසුවයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. පසුව දඬුවම් ලබමින් සිටි ඔහු 2030 වසරේ දෙසැම්බර් මාසයේදී මුදා හැරීමට නියමිතව තිබේදී ඔහුට බන්ධනාගාරයෙන් පිටත වැඩ කිරීමට අවසරයක් ලැබී තිබූ බවත් චමිලා සේවය කළ මිලානොහි හෝටලේ පිළිගැනීමේ කවුන්ටරේ ස්ථීර සේවකයෙකු ලෙස ඔහු වැඩ කරමින් සිට ඇත්තේ මෙම සිරදඬුවම් විඳින අතරතුරයි. පසුව මෙම පුද්ගලයා මිලානොහි කතෝලික දේවස්ථානයක ඉහළ සිට මීටර් 60කට වඩා වැඩි උසකින් පැන සියදිවි නසාගෙන තිබෙනවා.